හරි අපේ පොඩ්කාස්ට් එකේ පළවෙනි එපිසෝඩ් එක. ප්‍රභාෂ්ට අපේ පොඩ්කාස්ට් එකේ නම තමයි Blueprints Untouched. අපේ පළවෙනි එපිසෝඩ් එක මොකක්ද? අපේ පළවෙනි එපිසෝඩ් එක ජනංග how a framework can change your life. කොහොමද framework එක අපේ life එක change කරගන්න උදව් වෙන්නේ කියන එක. ඉතින් ජනංග ඔයා දකින විදිහට framework එකක් කියන්නේ මොකද්ද? framework එක. framework කියන වචනේ අහුවාම සාමාන්‍ය කට්ටියට නිකන් එකපාරට හිතෙන්න පුළුවන් මොකද්ද මේ අපේ framework එකක් කියන්නේ වගේ ඒක පුරුදු නැති කෙනෙක්ට. framework එකක් කියන එක සාමාන්‍ය අපිට එකපාරට නිකන් සිංහල තේරුමක් වගේ රාමුවක් කියලා කියන්න පුළුවන්. framework එකක් කියන එක මම ගත්තොත් ඉතින් ඇත්තටම මම පෞද්ගලිකව දැන් අපි යනවානේ පොඩි කාලේ ටියුෂන් ක්ලාස් වලට අමතර පන්ති වලට. එතකොට මේ අමතර පන්ති වල ඉන්න සර්ලා මිස්ලා සාමාන්‍යයෙන් අපිට කියලා දෙනවා එක එක විදි පාඩම් කරන්න. ඒ කියන්නේ මේ දේ මේ විදිහට පාඩම් කරන්න කියලා දෙනවා සහ ඔයාගේ දවස කොහොමද කළමනාකරණය කරගන්න කියන එකත් සමහර වෙලාවට අපිට ගුරුවරුන් විදිහට ඒගොල්ලෝ කියලා දෙනවා. ඒ කියන්නේ ඔයා මේ විදිහට නැගිටලා මේ දේ කරලා මෙහෙම පාඩම් කරන්න පටන් ගන්න කියලා. අන්න ඒකත් මම හිතනවා ෆ්‍රේම්වර්ක් එකක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට දෙනවා මේ විදිහට මෙහෙම ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරෝතින් ඔයාට මේ විභාගේ මේ විදිහට ජය ගන්න පුළුවන් කියලා. මම දැන් මේ ෆ්‍රේම්වර්ක් කියන එක මේ වචනේ මේ වෙලාවේ කියුවේ නැති වුණත් මම හිතනවා ෆ්‍රේම්වර්ක් කියන එක අපිට ජීවිතේදී ඒ කාලේ ඉඳන්ම අපේ ජීවිතයත් එක්ක එකතු වෙන දෙයක් කියලා. ඔයා හිතන විදිහට ෆ්‍රේම්වර්ක් එකක් කොහොමද ඔයා දකින්නේ? ඔව් සාමාන්‍යයෙන් අපි ෆ්‍රේම්වර්ක් එකක් කියලා කියන්නේ අපිට මඟ පෙන්වන්න පුළුවන්, අපිට මාර්ගෝපදේශයක් දෙන්න පුළුවන්, අපිම හදාගන්න විදිහක සැලැස්මක්. එතකොට අපේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ගත්තම අපේ ගොඩක් අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි දෙයක් පටන් ගත්තම අපි දෙයක් කරගෙන යනකොට අපි ඒ දේවල් කරන්නේ අපිට එදිනෙදා ලැබෙන අර මොටිවේෂන් එක මත විතරයි. ඒ කියන්නේ ජනක දැන් සමහර මිනිස්සු දෙයක් පටන් ගන්නේ සමහර විට දෙයක් කරන්න උත්සාහ කරන්නේ අර එයාගේ ඩේලි බූස්ට් ඔෆ් මොටිවේෂන් එක මත විතරයි. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ අර මට මොටිවේෂන් එකක් ලැබුණා හරි මම දැන් මේ වැඩේ කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ජනංග කවුරු හරි කෙනෙක් ජිම් එකකට යනවා නම් දැන් එයා අපි හිතමු දකිනවා මොන හරි සුපර් හීරෝ මූවි එක හරි නේ කවුරු හරි හොඳට ඇඟ හදලා තියනවා දැක්කට පස්සේ මෙන්න හිතනවා මටත් මෙහෙම කරන්න තිබ්බනම් නියමයි නේද කියලා. ඒ මොටිවේෂන් එක ඔළුවට අරගෙන එයා මෙන්න ජිම් එකට යනවා එයා හොඳට වර්ක්අවුට් කරනවා හැබැයි හොඳට ඩයට් කරනවා හැබැයි සතියයි දෙකයි ටික ඒක අර එයාගේ පුරුද්දෙන් අයින් වෙලා යනවා. ඒතර අයින් වෙලා යන්නේ එයාගේ මොටිවේෂන් එක මත විතරක් එයායි වැඩේ පටන් ගත්ත නිසා ජනංග. ඒතර මොටිවේෂන් එක මත පටන් ගන්න දේවල් ඒ මොටිවේෂන් එක අයින් වෙලා යනකොට එහෙම්මම ආයි ඩිසෝල්ව් වෙලා යනවා. එහෙම්මම දිය වෙලා යනවා. ඉතින් මොටිවේෂන් එකත් එක්ක අපිට හැමදේම තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි මොටිවේෂන් එකත් කොයි වෙලාවක හරි නැති වෙන්න නිසා. ඒ නිසා අපි හැමතිස්සෙම මොටිවේට් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මිනිස්සු හැමතිස්සෙම යමක් කරන්න මොටිවේට් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ෆිසිකලි මහන්සි දැනුනම හරි මෙන්ටලි එක්සෝස්ට් වුණාම හරි ඒක නැති වෙලා යන්න පුළුවන්. හැබැයි මොටිවේෂන් තිබ්බත් නැතත් ඔයා සිලෙක්ට් කරගන්න පාත් එක ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඔයා හදාගන්න ප්‍රොසීඩියර්ස් ක්‍රියාපිළිවෙත ඔයා දිගටම ෆොලෝ කරගෙන යන්න නම් අනුගමනය කරගෙන යන්න නම් ඔයාට තියෙන්න ඕනේ ඔයාගේ ජීවිතයේ කිසියම් ආකාරයක ඔයා හදාගත්ත නිශ්චිත මඟ පෙන්වීමක් නිශ්චිත රාමුවක්. ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ ඒකයි. දැන් ඔයා කිව්වා වගේ ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ ජනංග හොඳ රාමුවක්. ඒතර ඒ රාමුව අපි අපේ ජීවිතයට හදාගන්න අපේ ජීවිතයට ගැළපෙන විදිහට ඒක අපේ දේවල් සැලසුම් කරගන්න. එතකොට අපි කියනවා ජනංග මැනේජ්මන්ට් වල බේසික් එකක් තමයි කළමනාකරණයේ තියෙන මූලිකම දෙයක් තමයි අපි සැලසුම්කරණය හරියට කරගත්තොත් ඒක තමයි සාර්ථකත්වයේ පදනම වෙන්නේ. මේ සාර්ථකත්වයේ පදනම සැලසුම්කරණය ඒ සැලසුම්කරණය ඔයාගේ ජීවිතයට එකතු කරගන්න, එදිනෙදා ජීවිතයට එකතු කරගන්න, ප්‍රොෆෙෂනල් ලයිෆ් එකට එකතු කරගන්න, ඔයා බිස්නස් එකක් කරනවා නම් ඒකට මේ දේවල් එකතු කරගන්න. ඒ ඕන දෙයකට ජනංග ඇත්තරම කිව්වොත් මේ ෆ්‍රේම්වර්ක් එක කියන එක ඔයාට හොඳ ගයිඩන්ස් සිස්ටම් එකක්. හොඳ මඟ පෙන්වීමක්. ඒක හදාගන්න ඕනේ ඔයාම තමයි. ඉතින් ජනංග මං හිතන්නේ ඔයා ගාව තියෙන හොඳ එක්සාම්පල් එකක්. දැන් අපි ෆ්‍රේම්වර්ක් කියලා මේ වචනේ මෙහෙම කිව්වට දැන් මේක මෙච්චර වැදගත් වෙනවා මේක මෙහෙමයි කියලා අපි කොච්චර කිව්වත් ඇත්තටම ජනංග ෆ්‍රේම්වර්ක් එකක තියෙන වැදගත්කම තේරුම් ගන්න ෆ්‍රේම්වර්ක් එකක් එක්සාම්පල් එකක් විදිහට අපි අරන් පෙන්නන්න වෙයි ජනංග. නේ ෆ්‍රේම්වර්ක් එකක් කියන එක මම උදාහරණයක් දෙන්නම්. මම හිතන්නේ අපි මේ ස්පෙෂලි මේ එපිසෝඩ් එකට මේක හිතලම දාපු මේ කන්ටෙන්ට් එක. ඒක තමයි මේට්‍රික්ස් එකක් කියන්නේ න්‍යාසයක් තියෙනවා. අයිසන්හවර් මේට්‍රික්ස් කියලා. අයිසන්හවර් මේට්‍රික්ස් එක ගත්තොත් එතකොට ඒකෙදි අපි කතා කරන්නේ අපේ සාමාන්‍ය අපි කෙනෙක් කියමුකෝ එයා කාර්යබහුල කෙනෙක් කියලා.
ඒතකොට එයාගේ ජීවිතේ තියෙනවා ලොකු වැඩ කටයුතු ප්‍රමාණයක්. ඒ කියන්නේ දවස ගත්තොත් සෑහෙන දේවල් ටිකක් යට කරගන්න තියෙනවා. ඒතකොට මේ දේවල් ටික කියන්නේ කරන්න තියෙන කටයුතු කියන්නේ ටාස්ක් ටික කොහොමද ඔයා කොටස් කරලා කඩාගන්නේ. ඒතකොට මේ ඇත්තට මේ අයිසන්හවර් මේට්‍රික්ස් එක කතා කරන්නේ කොටස් 4ක් ගැන. එතකොට ඒ කොටස් 4කට කඩාගෙන කොහොමද ඔයා ඒව ඇඩ්‍රස් කරන්නේ? කියන්නේ කොහොමද මේ වැඩ කටයුතු ටික කරන්න කියන එක තමයි අයිසන්හවර් මේට්‍රික්ස් එකේ තියෙන්නේ. එතකොට අපි ඒක ගත්තොත් දැන් මෙතන ඔයාලට පේනවා මේවට කියන්නේ quadrants කියලා. මේ 4ක් quadrant කියන වචන ඕනෝගලන්ට Google කරලා බලන්න පුළුවන්. මේ කොටස් 4කට කඩාගත්තාම ඔයාලට පේනවා මේක කැඩෙන්නේ මෙහෙම. ඒ කියන්නේ urgent, not urgent, important සහ not important කියලා. එතකොට ඒ විදිහට කැඩුනහම ඔයාලට කොටස් 4ක් එනවා. ඒක මම පොඩ්ඩක් කිව්වොත් urgent, important, not urgent, important, urgent, not important and not urgent, not urgent. not urgent, not important. එතකොට ඒ විදිහට කොටස් 4කට කඩා ගන්න පුළුවන්. එතකොට අයිසන්හවර් මේට්‍රික්ස් එකේදී අපිට ගයිඩන්ස් එකක් දෙනවා ප්‍රභාෂර කොහොමද මේ කොටස් 4 ඉස්සරහට කරගෙන යන්නේ කියලා. එතකොට එතනදී පළවෙනි quadrant එක ගත්තොත් ඒ කියන්නේ urgent important කියන quadrant එක ගත්තොත් අපිට ඒකෙදි කියලා දෙන්නේ ඒක මේ වෙලාවෙදිම කරන්න. ඒ කියන්නේ ඔයගේ ප්‍රමුඛතා ශ්‍රේණියක් තියෙනවා නම් priority list එකක් තියෙනවා නම් ඒකේ උඩටම අරගෙන මේ වෙලාවෙදී මේක address කරන්න කියලා. ඇත්තටම ජාංග අපේ ලයිෆ් එකෙත් අපිට ලොකුවටම මගහැරෙන්නේ අපේ ප්‍රයෝරිටීස්. ඒ කියන්නේ අපි හරියට දේවල් ප්‍රයෝරිටයිස් කරගන්නේ නැති නිසාම තමයි ජනංග අපිට ගොඩාක් දේවල් ලයිෆ් එකේ මගහැරිලා යන්නේ. ඒ වගේම අපිට සමහර දේවල් වලදී සක්සස් එකට යන්න ලොකුම බාධා වෙන්නේ අපේ ප්‍රයෝරිටීස් අපි හරියට හදාගෙන නැති නිසා. ඒ කියන්නේ සමහර විට ඔයාගේ ලයිෆ් එකේ මම එක උදාහරණයක් කියන්න ජනංග. දැන් අපි හිතුවොත් දැන් ඔයාගේ ලයිෆ් එකේ මේ වෙනකොට ඔයා අපි හිතමු මොකක් හරි ඔයා ස්කිල් එකක් ඩිවලොප් කරගෙන යනවා. ඒ ස්කිල් එකෙන් අපි හිතමු ඔයා අපි හිතමු මොන හරි ඔයා හිතමු බිස්නස් එකක් පටන් ගන්නවා කියලා ඒ ස්කිල් එක පාවිච්චි කරලා. එතකොට ඒ ස්කිල් එක මේ මොහොතේදී ඩිවලොප් කරගෙන ගිහිල්ලා ඒ බිස්නස් එක පටන් ගන්න දෙයට ඔයා ප්‍රයොරිටි එක දෙනවා කියන්නේ ඒක හොඳයි. හැබැයි ගොඩක් අයට මේව මග ඇරෙනවා. අපි හිතමු රිලේෂන්ෂිප්ස් පටන් ගන්නදී හරි එහෙම නැත්නම් එයා මොන හරි යාගේ හොබි එකක් නිසා නැත්නම් මොන හරි පර්සනල් එන්ජොයිමන්ට් එක ඒ වගේ දේවල් වලට එයා ප්‍රයොරිටි එක දෙන්න ගිහිල්ලා අර ස්කිල් එක වැඩි කරගන්න දේ එහෙම නැත්නම් එයාගේ බිස්නස් එකට එයා දෙන ෆෝකස් එක එයාට මගහැරිලා යනවා. ඒ කියන්නේ එයා මොකද්ද අර්ජන්ට් මොකද්ද ඉම්පෝටන්ට් කියලා අඳුනගෙන නැහැ. එතන එයාගේ ප්‍රයොරිටි එක එයා අයින් කරගෙන තියෙනවා. පෞද්ගලික උදාහරණ අපමණයි තියෙනවා. ඕන තරම් තියෙනවා. ඇත්තටම පෞද්ගලික උදාහරණ තියෙනවා. අපිට උනත් ජීවිතේ ඒවා තිබිලා තියෙනවා. හරි. අපි උසස් පෙළ කරන කාලෙදී උනත් කැම්පස් යනකොට උනත් පොඩක් පිට යනවා කියලා කියන්නේ. ඔව් අන්න එහෙම දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ උදාහරණත් එක්කම අපිට කියන්න පුළුවන් මේ අපි මේ බලන අයටත් ඕන තරම් ඒ වගේ උදාහරණ ඇති ජනංග. ඉතින් මම මේ කියන්නේ ඒවත් එක්ක ප්‍රයොරිටි එක ඇත්තටම මොකක්ද කියලා තේරුම් ගන්න. ඔයාව කිව්වා වගේ මේ ඉම්පෝටන්ට් ඇන්ඩ් අර්ජන්ට් කියන එක ගොඩක්ම වැදගත් ජනංග. ඒක ඇත්ත. අපි ඒකත් එක්ක පොඩ්ඩක් යමු ඊළඟ quadrant එකට. ඒකෙදි කතා කරන්නේ not urgent and important කියන දේවල්. ඒ කියන්නේ හදිසි නොවන හැබැයි වැදගත් දේවල්. ඒතර ඒවට කරන්න කියලා තියන්නේ අපි තීරණයක් ගන්න. අපි ඩිසයිඩ් කරන්න ඕන මේක අපි වෙන වෙලාවක මේ මොහොතේ නෙවෙයි අපි වෙන වෙලාවකට කරන්න ඒක ෂෙඩියුල් කරනවා. ඒ කියන්නේ අර්ජන්ට් නෑනේ. අර්ජන්ට් නෑ. ඒ කියන්නේ අපිට මේ වෙලාව මොහොතේ වැදගත් නැත්නම් ඔයාට අද හවස කරන්න පුළුවන්. තව දවසකින් කරන්න පුළුවන්. තව සතියකින් කරන්න පුළුවන්. තව මාසෙකින් වෙන්නත් පුළුවන්. ඒක ඔයා පොඩ්ඩක් ඔයාගේ අර මේ වෙලාවේ තියෙන ප්‍රයොරිටිස් එකෙන් චුටයින් කරලා එහා පැත්තට දාන්න. ඒතර අපි තුන්වෙනි කොටසට ගියොත් ඒ කියන්නේ not important urgent. ඒ කියන්නේ වැදගත් නොවන හැබැයි හදිසි දේවල්. ඒවා ඔයාට සිම්ප්ලි කරන්න තියෙන. දැන් ඔයා මගේ වැඩ කරන ටීම් එකේ මෙම්බර් කෙනෙක් නම් ඔයාට වැඩ අඩු කෙනෙක් නම් මට සිම්ප්ලි මේක අර්ජන්ට් දෙයක් නිසා ඔයාට ඩෙලිගේට් කරන්න. ඒ කියන්නේ ඔයාට වැඩ බාර දෙන්න පුළුවන්. පැවරීම කරන්න. පැවරීමක් කරන්න පුළුවන්. ඒකට මම දන්නවා මේක අර්ජන්ට් වැඩේ මෙයාගේ වෙනවා. හැබැයි මම නොකරට මේක not important දෙයක් නිසා මෙයා ඒක කරගෙන යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔතනත් පොඩි දෙයක් තියෙනවා ජනක. සමහරුන්ට ඕක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම වැඩ ටික බදා ගන්නවා. ස්ට්‍රෙස් වෙනවා ඊට පස්සේ. ඔව් අන්න ඒකයි වෙන්නේ. ඒ කියන්නේ not important දේවල් වැදගත් නොවන දේවල් උත් බදාගත්තට පස්සේ එයාට තේරෙන්නේ නැහැ කොහොමද මේව ටික හැන්ඩල් කරගන්න කියලා. මනුස්සෙට කැපැසිටි එකක් තියෙනවානේ. ඔයාගේ කැපැසිටි ලෙවල් එක තව ඉස්සරහට ග්‍රෝ වෙයි. හැබැයි හැම වැඩේම දැන් කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ජනංග දැන් බිස්නස් එකක් කරනකොට මුලින්ම ඔයා වෙන්න පුළුවන් තනියම බිස්නස් එකේ ඉන්නේ. ඇත්තටම කිව්වොත් එතකොට ඔයා හැමදේම කරන්න ඕනේ. හැබැයි ඔයා ග්‍රෝ වෙනවා කියලා කියන්නේ ජනංග බිස්නස් එකකදී ඔයා ඔයාගේ ටාස්ක්ස් අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හදාගන්න ඕනේ ඩෙලිගේෂන් ප්ලැට්ෆෝම් එකක් තව කට්ටියට මේක දෙන්න. ඒ කියන්නේ ඔයා මෙච්චරකල් කර හිටපු වැඩ ටික ස්පෙෂලිස්ට්ලට බාර දෙන්න ඕනේ. ඔයාව අර තිබිච්ච ඔයාර ඔක්කොම රස්සාවල් ටික කර හිටියේ. ඒ ඔක්කොම රස්සාවල් වලින් දැන් ටික ඔයාව අස් කරගන්න ඕනේ. ඒ රස්සාවලින් ඔයාව අස් කරගෙන
ඔය අප්‍රධානියා වෙනවා ඒ රස්සාවලට තව ස්පෙෂලිස්ට්ලව බඳව ගන්නවා. එතන තමයි ඔය ඩෙලිගේෂන් එකත් එක්ක අර මුල් කාලෙදී මේ ඔක්කොම ඉම්පෝර්ටන්ට්. මුල් කාලෙදී බිස්නස් එක පටන් ගත්තම ජනංග මේ ඔක්කොම ඉම්පෝර්ටන්ට්. හැබැයි කාලයක් යනකොට growth එකත් එක්ක ඒ දේවල් ඔයාට නෙමෙයි ඉම්පෝර්ටන්ට් වෙන්නේ. එතකොට ඔයා ඊට වඩා ඉම්පෝර්ටන්ට් දේවල් බලන ගමන් ඒ ඉම්පෝර්ටන්ට් නැති දේවල් බලන්න ඔයා කිව්වා වගේ ඩෙලිගේෂන් එක කරන්න ඕනේ. ඒක ඇත්තටම හොඳ පොයින්ට් එකක් ජනංග. අපේ ලයිෆ් එක අපි හරියට තේරුම් ගන්න ඕනේ. මොනවද අපි ගාව තියාගන්න ඕන දේවල් මොනවද අනිත් අයට ඩෙලිගේට් කරන්න ඕන දේවල්. ඕක ගොඩක් අයට වෙන් කරගන්න බෑ. ඔයා කිව්වා එක හරියටම හරි. ඒක ඇත්තටම හරි. ඒකත් එක්ක අපි දැන් අපිට ඉතුරු වෙන එක කොඩ්ඩන්ට් තමයි දැන්. එක කොඩ්ඩන්ට් එකක් ඉතුරු වෙන්නේ. ඒතකොට ඒකෙදි අපි කතා කරන්නේ මේ වැදගත් නොවන සහ හදිසි නොවන දේ. කියන්නේ not urgent සහ not important කියන්නේ. ඒවා තමයි අපිට ඇත්තටම ලේසිම දේවල්. ලේසිම දේවල් ඇත්තටම. සිම්පලි ඒවා ටික අමතක කරන් තමයි අපිට දෙන්නේ. කියන්නේ ඔයාගේ ජීවිතේදී මේ වෙලාවේදී ඔයාට කිසිම ඉම්පැක්ට් එකක් නැහැ. ඔයා ඒක පොඩ්ඩක් අමතක කරලා දාන්න. ඇත්තටම එතනත් දෙයක් තියෙනවා. ඒකත් සමහර අයට කරගන්න තේරෙන්නේ නැහැ. හැබැයි අර මෙන්න මෙතන තියෙන දේවල් දැන් කරන්න ඕන දේවල් අමතක කරගන්නවා. අර urgent නැති important නැති දේවල්. අන්න ඒව තමයි බදාගෙන ඉන්නේ. ඒතර ඒකත් සමහරුන්ට අයින් කරගන්න තේරෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ ජීවිතේ කරන්න ලේසිම දේ තමයි වැඩ කරන දේවල් අයින් කළා දාන එක. හැබැයි ගොඩක් අය ඒ වැඩ කරන දේවල්ම තමයි පුළුවන් තරම් අල්ලන් ඉන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වයින් මිදෙන තරමට තමන්ගේ ඔළුවේ තියෙන බර නිදහස් වෙනවා. ඉතින් ඒක තමයි මේ ඇත්තට මේ මේට්‍රික්ස් එක ජනංග ඇත්තටම ප්‍රයෝරිටීස් ගැන කතා කරන හොඳ මේට්‍රික්ස් එකක් ඔයා කිව්වා වගේ. මොකද අපේ ලයිෆ් එකේ මම අර කලිනුත් කිව්වා වගේ ජනංග ප්‍රයෝරිටී සෝට් අවුට් කරගන්න එක තමයි. ප්‍රමුඛතාවයන් මොනවද කියලා තේරුම් ගන්න එක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඒකට ඔයා කිව්වා වගේ මේ අයිසන්හවර් මේට්‍රික්ස් එක self is an achievement. priorities එක තේරුම් ගන්න එකත් ඔයාගේ මම හිතන්නේ මේ achievement එක. මොකද ඒක ප්ලෑනින් වල තියෙන ප්‍රධානම කොටස. ඒ කියන්නේ අපි කියනවානේ well planned is half done කියලා. ඒ කියන්නේ හරියට සැලසුම් කරගත්තා නම් ඔයා කරන්න ඕන වැඩෙන් භාගයක් ඉවරයි කියලා කියනවා. ඉතින් ඔයාගේ priority sort out කරගන්නවා කියන්නේ ඔයා හරියට දෙයක් plan කරගත්තා කියන එක තමයි. ඔයාගේ life එක plan කරගත්තා කියන එක තමයි. ඔව්. දැන් එතකොට අපි එක උදාහරණයක් ගත්තේ අයිසන්හවර් මේට්‍රික්ස් කියලා මම හිතන්නේ මේ උදාහරණ ඕන තරම් Google කරලා ගන්න පුළුවන්. මලට ගන්න පුළුවන් frameworks ඕන තරම් ඉතින් Google වල තියෙනවා. අපි අතර මේ එපිසෝඩ් එකේදී අපි එක උදාහරණයක් විතරයි ගන්නෙ. ඔයගොල්ලන්ට ඇත්තටම Google කරලා මම කිව්වා වගේ බලන්න පුළුවන්. අපි පොඩ්ඩක් focus කරේ මොකද්ද framework එකක් කියන්නේ සහ ඔයගොල්ලන්ට මේ framework එකක් කියන්නේ කොහොමද දැනෙන විදිහට කියන්නේ කෙනෙක්. ඒකට තමයි අපි මේ Eisenhower matrix කෙනෙක් ගත්තේ. එතකොට මේ මෙතනදී අපි මේ නැත්නම් framework කියන එකත් එක්ක අපි මේ රාමුව කියන වචනේ පුන පුනා පාවිච්චි කරා. එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද අපි මේ බලන් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් හරි මං රාමුවක් ඇතුලේ වැඩ කරන්න පටන් ගත්තා. එතකොට මගේ ජීවිතේ ඒකාකාරී කියන්නේ නැත්නම් මොනොටෝනස් වෙන්නේ නැද්ද? එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්. ඒ කියන්නේ දැන් රාමුව කියන වචනේත් ඔයාලා කිව්වා වගේ පාවිච්චි කරනකොට ඇයි අපි අපේ ජීවිතේ රාමුවකට කොටු කරගන්නේ කියලා මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක ජීවිතේ රාමුවකට කොටු කරගන්නවා කියලා කියනකොටම මිනිස්සු බය වෙනවා. අනේ අපි නම් ජීවිතේ රාමුවකට කොටු කරගන්න ඕනේ නැහැ. අපි නිදහසේ ඉන්න ඕනේ. ඔන්න ඕක තමයි කියන පළවෙනි දේ. එතකොට ජනංග ඕකටත් ඇත්තටම හොඳ ආගියුමන්ට් එකක් තියෙනවා. අතන පොයින්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ජනංග පළවෙනි දේ අපි ලයිෆ් එකේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න ඕන නම් සාර්ථකත්වය අපිට ළඟා කරගන්න ඕන නම් ඒ දේවල් වලදී අපිට අනිවාර්යෙන් පොඩි සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා. එතකොට අපේ ඒ කරන සැක්‍රිෆයිසස් වල එක දෙයක් තමයි අපි අකමැති දේවල් අපිට කරන්න වෙන එක. මොකද ජීවිතයේ ආස දේවල් කැමති දේවල් ඔක්කොම කරන ගමන් සාර්ථක වෙන්න පුළුවන් නම් ඇත්තටම ජනංග සාර්ථකත්වය කියන එක මෙච්චර මේ අමුතු රහසක් විදිහට මේක වෙන්නේ කොහොමද කියලා මිනිස්සු හොගාලා හොයන දෙයක් විදිහට ඒවා වෙනම දාලා උගන්වන්න තියෙන සෙමිනා දාලා කතා කරන්න පුළුවන් වෙන විදිහට ඒක එච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ. අපි ආස කරන දේවල් අපි සතුටින් කරන දේවල් විතරක් නම් සාර්ථකත්වයේ රහස වෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට කැපකිරීම කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට අපි අකමැති දේවල් උනත් අපිට කරන්න සිද්ධ වෙනවා සාර්ථකත්වය සඳහා. ඒ කියන්නේ ඔයා සමහරක් විට මම එක උදාහරණයක් කියන්න ජනක. අපි හිතමු දරුවෙක් මෙයක් කිසි විෂයකට කැමතියි කියලා. අපි හිතමු එයා විද්‍යාවට කැමතියි. එයා විද්‍යාවට කැමතියි කියලා විද්‍යාවෙන් එයා අපි හිතමු විද්‍යාව හරහා එයා මොකක් හරි ඩිග්‍රී එකක් මොනවා හරි ෆලෝ කරනවා. ඒතොර ඒක ඉගෙන ගනිද්දී එයා මේ විද්‍යාව විෂය ඉගෙන ගන්න හැම කොටසම ආස කොටසක් වෙන්න නොවෙන්න පුළුවන්. හැබැයි එයා මේ විද්‍යාව විෂයේ ඒ ඩිග්‍රී එක ගන්න නම් හරි ඒක සම්පූර්ණයෙන් හොඳ පර්ෆෙක්ට් විදිහට ඉගෙන ගන්න නම් හරි බැච් ටොප් වෙන්න නම් හරි ඒ මොකක් හරි ස්පෙෂල් ඇචීව්මන්ට් එකක් ගන්න නම්
එයාර අකමැති දේවල් වුණත් ජනංග එයාට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ එයාට උදේ පාන්දර නැගිටලා ඒවත් පාඩම් කරන්න වෙයි. එයාට රෑ ඇහැරගෙන ඉඳලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියන විදිය ප්‍රැක්ටිස් කරන්න වෙයි. මොකද සබ්ජෙක්ට් එකට ආස වෙච්ච පමණින් විභාගය මං හිතන්නේ 100% කරගන්න පුළුවන් කියලා. ඉතින් අර ඒ වගේ අපේ ජීවිතයේ අර කොච්චර අපි ආස දෙයක් වුණත් අකමැති දේවල් කරන්න වෙනවා සාර්ථකත්වයට යන්න නම්. ඉතින් ඒක තමයි පළවෙනි ආගියුමන්ට් එක. මේ ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරනකොට අපි මොනොටෝනස් වුණත්, ඒ කියන්නේ ඒකාකාරී වුණත් ඒක අපිට කරන්න වෙන සැක්‍රිෆයිස් එකක්. ඒක එකක්. අනිත් එක ෆ්‍රේම්වර්ක් එකක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් ජනංග අපේ මේ තියෙන මොනොටෝනස් ගතිය නැති කරගන්න. ගොඩක් අය හිතනවා මේ අපේ ජීවිතේ අපි රාමුවකට කොටු කරගන්න ඕනේ නැහැ. හැබැයි ඇත්තටම ගොඩාක් බහුතරයක් දෙනා ගෙවන ජීවිතය රාමුවකට කොටු වෙලා තියෙනවා. ඕ වෙලා ඉවරයි. තිබ්බත් නැතත්. ඒ කියන්නේ උදේ පාන්දර රස්සාවකට ගිහිල්ලා ඊළඟට ගෙදර ඇවිල්ලා රෑට හවසට ගෙදර ඇවිල්ලා ඊට පස්සේ සෝෂල් මීඩියා එක පොඩ්ඩක් ස්ක්‍රෝල් කරා රෑට කෑවා නිදාගත්තා ආයි උදේ නැගිට්ටා ඔය වගේ ජීවිතය කරන්නේ ජනංග අපි මේ බහුතරයක් දෙනා හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ රාමුවකට හිර වෙලා කියන එක තමයි. දැන් ඔය රාමුවකට හිර වෙලා ඉන්න ඕනේ නැහැ කියලා කියන අයට පුළුවන් ද නිදහසේ ගිහිල්ලා අර ඒ වගේ තමන්ට ඕන කරන වැකේෂන් එකක් යන්න හරි තමන්ට ඕන කරන විදිහට ක්‍රියේටිවිටි ඒක වර්ධනය කරන දෙයක් කරගන්න හරි නිර්මාණශීලීත්වයේ පැත්තෙන් මොන හරි දෙයක් කරන්න ඇත්තටම ඉඩකඩ නැහැ. ඉතින් ෆ්‍රේම්වර්ක් එකක් ඕකට උදව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එකකින් වා සක්සස්ෆුල් වුණාට පස්සේ ඔයා අචීව් කරගන්නවා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ඒ දේවල් එනවා කියන එකත් හරි. ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා කාලයක් තිස්සේ ඒකට කන්සිස්ටන්සි එකකින් වැඩ කරලා ඔයා සාර්ථක වුණොත් ඔයා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් අචීව් කරනවා. ඒකත් එක්ක ඔයාට ඒ දේ ලැබෙනවා වෙන්න පුළුවන්. ඒකට ඔයා රාමුවකට හිර වෙන්න ඕනේ නැහැ කියන එකත් ඇත්ත. ඒ විතරක් නෙමෙයි ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඒ යන ජර්නි එකම ඔයාට මොනොටෝනස් වෙන්න නොදී ෆ්‍රේම්වර්ක් එකෙන් ඔයාට එලෙවන්ස් එකක් ෆ්‍රේම්වර්ක් එකෙන් ඔයාට ඉඩ හදා ගන්න පුළුවන්. මං දවසේ අඩුම පැය භාගයක්වත් අලුත් දෙයක් හිතන්න නිකන් කිසිම විදියකට මම මෙච්චර කාලයකට හිතපු නැති දෙයක් කරපු නැති දෙයක් හිතන්න හෝ කරන්න මම පාවිච්චි කරනවා නේ. ඒක සමහර විට සිංදුවල් ලියන්න වෙන්න පුළුවන් කවියක් ඕන දෙයක්. හරි. ඒ කියන්නේ අර ෆ්‍රේම්වර්ක් එක අපි රාමුවක් කියලා කිව්වට ෆ්‍රේම්වර්ක් එකක් අනුගමනය කිරීමෙනොත් අපිට ජීවිතේට විවිධත්වයක් කලර්ෆුල්නස් එකක් එකතු කරගන්න පුළුවන් ඇත්තම ජනක. ඉතින් ඒ හින්දා අපි අර හිර වෙන්න ඕනේ කියන එක ෆ්‍රේම්වර්ක් එකකින් වෙනවා කියලා ඇත්තටම එහෙම කියනවා නම් ඒක ඇත්තටම Tamanට දී ගන්න පොඩි එක්ස්කියුස් එකක් විතරයි. ඒ නිසා එහෙම හිර වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි ජනක. ඒතර මටත් කියන්න තියෙන්නේ. ඔය ෆ්‍රේම්වර්ක් කියන වචනේ අපි කී මේ එපිසෝඩ් එක කරගෙන යන්නේ ඇයි? ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා අපි ජීවිතේ කොච්චර දේවල් වලට මහන්සි වුණත් අපිට සමහර වෙලාවට නැති වෙන දෙයක් තමයි මේ කන්සිස්ටන්සි එක. ඒ කියන්නේ කන්සිස්ටන්ට් සිංහලෙන් කියනවා අපි අඛණ්ඩව කියලා. අඛණ්ඩතාව නැත්නම් සංගතතාව කියලා කියනවා. ඒ විදිහට එක දිගට ඒ වැඩේ කරගෙන යනවා. ඒ කියන්නේ ගත්තොත් සාමාන්‍ය අපි යන්න කොල්ලෙක් ගත්තොත් උන් සාමාන්‍ය කියනවා මචං මං ජිම් යන්න පටන් ගත්තා. දවස් දෙකක් යනවා. ඊටු දවස් දෙකද. ඔහොම දවසක් කියලා දවසක් ඔය කියන්නේ ඩ්‍රොප් කර මොටිවේෂන් එකක් එන වෙලාවට අර මුලින් කිව්වා වගේ සතියක් යනවා. ඊට පස්සේ සතිය ඩ්‍රොප් කරනවා. ඊට පස්සේ මාස 6ක් විතර ගිහිල්ලා ආපස්සට හැල්ල බලනවා මම මෙහෙම මාස 6ක් තිස්සේ දැන් ජිම් යනවා කිසිම ගේන් එකක් නැහැ මුකුත් නැහැ හේතුව තමයි කන්සිස්ටන්සි එකක් තිබිලා නැහැ කියන්නේ ඩිසිප්ලින් එකක් නැහැ ඒතකොට ඩිසිප්ලින් එක ගේන එකට මම හිතන්නේ මේ ෆ්‍රේම්වර්ක් එකක් කියන එක මම හිතන්නේ උදව් ගොඩක් වැදගත් වෙනවා ඒ කියන්නේ ජනංග ඇත්තටම ඩිසිප්ලින් එක ගේන්නම ඔයාට ෆ්‍රේම්වර්ක් එක අනුගමනය කිරීම කියලා කියන්නේ ඩිසිප්ලින් එක ඔයා පවත්වාගෙන යනවා කියන එක ඒ කොච්චර වුණත් ඒ ෆ්‍රේම්වර්ක් එකට ඇඩිය වෙන්නේ කියන්නේ ෆ්‍රේම්වර්ක් එකට ඔයා වැටෙන්න නම් ඒ ෆ්‍රේම්වර්ක් එක ෆලෝ කරගෙන යන්න නම් ඔයාට කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කැපවීම, ඩෙඩිකේෂන් එක තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් අර ෆ්‍රේම්වර්ක් කොහොම ඔයා හදාගත්තත් ඒක ෆලෝ කරගන්න කියන එක ඒ ඩිසිප්ලින් එක ඔයාගේ තුල ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කමිට්මන්ට් ඩෙඩිකේෂන් නම්බර් 1 ඊට පස්සේ ඩිසිප්ලින් ඇන්ඩ් කන්සිස්ටන්සි තමයි ඒකත් එක්ක ෆලෝ ත්‍රූ කරගෙන එන්න ඕනේ. ඔය දෙක තිබ්බොත් ෆ්‍රේම්වර්ක් එක ෆලෝ කරගෙන ගියපුවාම ඒකත් කියන්න බෑ ජනංග 100% සාර්ථකයි කියලා. හරි. ඒ කියන්නේ ඔයා හදාගන්න ෆ්‍රේම්වර්ක් එකේ මඩුපාඩුවක් තිබ්බොත් දැන් ඔයා අපි හිතමු ජිම් එකට යනවා මාස 6ක් ඔයා අපි හිතමු කඩ හරි එක දිගට හරි ගියා හරියට ගියා කියලා ඒත් ගේන්ස් නැති වෙන්න පුළුවන් අර කිව්වා වගේ සමහර විට ඔයාගේ ට්‍රේනින් ෂෙඩියුල් එක ඔයාට ගැලපෙන ට්‍රේනින් ෂෙඩියුල් එක නොවෙන්න පුළුවන්. ඔයාගේ ඩයට් එකේ තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙමයි කියලා එක නවත්තන එකට වඩා ඔයාගේ කන්සිස්ටන්සි එක දිගටම තියාගෙන ෆ්‍රේම්වර්ක් එකේ මොඩිෆිකේෂන්ස් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ප්‍රයොරිටිස් ඔයා හදාගනිද්දී උනත් ඔයාගේ ප්‍රයොරිටිස් වල ඔයා හිතපු ප්‍රයොරිටිස් වැරදි නම් ඔයා අලුත් ප්‍රයොරිටිස් ඇති කරගන්න ඕනේ. අන්න ඒකයි ඉතින් අර කියන්නේ ඒ ෆ්‍රේම්වර්ක් එකට බ්ලේම් කරලා හරියන්නේ නැහැ. තමන්ගේ ඒ ෆ්‍රේම්වර්ක් එක තමන් ඩිසයිඩ් කරගන්න විදිය, ඒ ප්‍රයොරිටිස් තමන් මොනවද කියලා ඩිසයිඩ් කරගන්න විදිහේ මොඩිෆිකේෂන්ස් කරගත්තා නම්
තමන්ට ඉස්සරහට හොඳ රිසල්ට්ස් බලාපොරොත්තු වෙන්න පුළුවන්. yes so මේ අපේ පළවෙනි එපිසෝඩ් එක අපි එහෙනම් ෆ්‍රේම්වර්ක් ගැන තමයි කතා කරේ. පොඩි මිනිත්තු ප්‍රමාණයක් තමයි අපේ මේ එපිසෝඩ්ස් වල තියෙන සාමාන්‍යයෙන්. අපි මේ ෆ්‍රේම්වර්ක් කියන එක අරගෙන අපේ කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ මොකද්ද, ෆ්‍රේම්වර්ක් එකෙන් කොහොමද අපේ ජීවිතේට උදව් වෙන්නේ කියන වගේ මාතෘකාවක් තෝරගෙන අපේ පොඩ්කාස්ට් එකේ එහෙනම් අපි මේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නවා. ඉස්සරහටත් මම හිතන්නේ මේ වගේ පොඩි ඉන්ටරෙස්ටිං ටොපික්ස් වගේ පාවිච්චි කරලා අපිට මම දැන් අපේ ඔඩියන්ස් එකට බලා ගන්න පුළුවන්. ඒක ඇත්ත ජනක දැන් අපි මේ අපේ මේ පොඩ්කාස්ට් එකටත් අපේ මේ එපිසෝඩ්ස් වලටත් අපේ ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. ඉතින් ඒ ෆ්‍රේම්වර්ක් එකත් එක්ක අපි තව ඉන්ට්‍රෙස්ටිං දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ඉන්ට්‍රෙස්ටිං දේවල් වලට අපි දෙන්නත් එක්ක සමහර විට ඉස්සරහට තව රිසෝස් පීපල් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්, සම්පත්දායක පුද්ගලින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපි බලමු ජනංග කොහොමද අපේ ඉස්සරහට අපේ මේ බලන් ඉන්න මේ නරඹන්නන්ට වැදගත් වෙන දේවල් කොහොමද ඉස්සරහට මේ එපිසෝඩ්ස් පුරාවට දිගහැරෙන්නේ කියලා. yes හොඳයි. අද අපේ පළවෙනි එපිසෝඩ් එක එහෙනම් අපිට මෙතනින් ඉවර කරන්න පුළුවන්. එහෙනම් see you until the next